Welcome back to my channel. Step 1 cleanser. අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද ගෙදරින් ලේසියෙන් කැරට් ෆේෂියල් එකක් කරන්න කියලා. මම මෙතන කැරට් වතුරත් එක්ක බ්ලෙන්ඩ් කරගෙන පෙරාගෙන තියෙන්නේ. ඉතින් ඒකට මම මීපැණි ටිකක් දාගත්තා. මීපැණි හැන්දක් ඇති. දැන් ඒක හොඳට මික්ස් කරලා කොටන් පෑඩ් එකක් නැත්නම් කොටන් වූල් එකක් අරගෙන අපේ මූණ හොඳට ක්ලෙන්ස් කරන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන කොටන් පෑඩ් එක. මේකෙන් හොඳට ක්ලෙන්සර් එක ඩිප් කරලා හොඳට මූණ ක්ලෙන්ස් කරන්න තියෙන්නේ. ඉතින් විනාඩි 5ක් 6ක් වගේ හොඳට අපි ක්ලෙන්ස් කරන්න ඕනේ. හොඳ මසාජ් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක හොද ගන්න පුළුවන්. කැරට් වල විටමින් A තියෙන නිසා අපිට අපේ ස්කින් එක හොඳ හෙල්දි ලුක් එකක් සහ හොඳ ෂයිනි ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ස්කින් එකේ තියෙන කුණු, ඔයිලි ගති ඒ ඔක්කොම මේකෙන් නැති කරගන්න පුළුවන්. Step 2 face scrub. ස්ක්‍රබ් එකට මම කැරට් පල්ප් පාවිච්චි කරනවා. ඉතින් අපි කැරට් එක බ්ලෙන්ඩ් කරලා ඒක පෙරා ගන්නකොට එන පල්ප් එකෙන් හැන්දක් මම ගන්නවා ස්ක්‍රබ් එකට. ඉතින් ඒකට මම සීනි හැන්දකුයි මීපැණි හැන්දකුත් පාවිච්චි කරනවා. ඉතින් සීනි වලට මම මෙතන දුඹුරු සීනි තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මීපැණි දාලා අපි හොඳට මික්ස් කරලා මූණට ස්ක්‍රබ් කරන්න තමයි තියෙන්නේ. ස්ක්‍රබ් කරද්දී අපි විනාඩි 10ක් 15ක් ස්ක්‍රබ් කරන්න ඕනේ. එකම පැත්ත තමයි අපි ස්ක්‍රබ් කරන්න ඕනේ. ඉතින් මේ ස්ක්‍රබ් එක සතියට දවස් දෙකක්වත් පාවිච්චි කරලා බලන්න. ගොඩක් බෙනිෆිට්ස් තියෙයි මේ ස්ක්‍රබ් එකෙන්. මේ ස්ක්‍රබ් එක ඔයිලි ස්කින්, ඩ්‍රයි ස්කින් මොන ස්කින් එකකට වුණත් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක වැඩිපුර හදාගෙන හොඳ ටයිට් කන්ටේනර් එකක ෆ්‍රිජ් එකේ දවස් 4කට ස්ටෝර් කරලා තියාගන්න. ඉතින් ඊට පස්සේ උදේ පාන්දර සහ රැයට ඔයාලට පුළුවන් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන වෙනුවෙන් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න. ඉතින් අනිවාර්යෙන් මේකෙන් ගොඩාක් බෙනිෆිට්ස් තියෙයි සහ ස්කින් එක හොඳට ග්ලෝ කරගන්න පුළුවන්. මේ විදියට අපි හිමීට ස්ක්‍රබ් කරලා ඊට පස්සේ අපිට හොද ගන්න පුළුවන්. Step 3 face massage. මම මේකට අපි බ්ලෙන්ඩ් කරගත්තු කැරට් ජූස් වලින් හැන්දක් අරගන්නවා. ඒකට ඇලෝවෙරා ජෙල් හැන්දකුත් ගන්නවා. ඉතින් මම අද පාවිච්චි කරන්නේ හිමාලයාගේ ඇලෝවෙරා ජෙල් එක. ඔයාට ඒක නැත්තම් ඕනම ඇලෝවෙරා ජෙල් එකක් ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් ඇලෝවෙරා ජෙල් තිබ්බොත් හොඳයි. ඊට පස්සේ මේ ටික දාලා අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මූණට ගෑවට පස්සේ විනාඩි 5ක් වගේ මසාජ් කරන්න ඒ ඇති. ඊට පස්සේ අපිට මේක හොද ගන්නත් පුළුවන් නැත්නම් ෆේස් මාස්ක් එක දාගන්නත් පුළුවන්. ඉතින් අපි මසාජ් කරද්දී අපි මේක උඩ පැත්තට තමයි මසාජ් කරන්න ඕනේ. ඉතින් මසාජ් කරද්දී අපේ ස්කින් එක හොඳ ග්ලෝ එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ අපිට හොඳ කූල් ගතියක් දැනෙනවා මේකට. ඉතින් මේක වැඩිපුර හදාගෙන ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. මම මේක දවස් 4කට වගේ ස්ටෝර් කරගන්නවා. ඉතින් මේ වගේ චුට්ට චුට්ට ටැප් කරලා ඊට පස්සේ අපි හිමීට මසාජ් කරන්න ඕනේ. ඉතින් මේක කරද්දී අපිට ස්ට්‍රෙස් අඩු වෙනවා, අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. අනිවාර්යෙන් කරලා බලන්න. Step 4 face mask. face mask එකටත් මම කැරට් පල්ප් තමයි පාවිච්චි කරන්නේ. මම මෙතන කැරට් පල්ප් හැන්දි එකමාරක් අරන් තියෙයි. ඒකට මම පවුඩර් කරගත්තු chia seeds වලින් හැන්දකුත් එකතු කරගන්නවා. chia seeds වල ගොඩක් benefits තියෙයි. ඉතින් මම ඒකටම කියලා වෙනම chia seeds facial වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙයි. ඒකත් බලන්න. දැන් මම ඒකට curd හැන්දක් එකතු කරගන්නවා. මේ කිරි අපිට curd නැත්තම් yogurt හැන්දක් එකතු කරගන්නත් පුළුවන්. දැන් මේක හොඳට මික්ස් කරලා විනාඩි 20ක් මූණට ගන්න. ඉතින් මේකෙන් අපිට ගොඩක් බෙනිෆිට්ස් තියෙයි. ඉතින් කැරට් ගැන කිව්වනම් ඉතින් කැරට් අපිට ගොඩක් ග්ලෝ එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ හොඳ හෙල්දි ස්කින් එකක් ගන්න පුළුවන් කැරට් වලින්. chia seeds උයි curd උත් එහෙම තමයි අපිට ගොඩක් බෙනිෆිට්ස් ගන්න පුළුවන්. හොඳ ෆේස් මාස්ක් එකක් තමයි මේ. මේ මුළු ෆේෂියල් එක කරගන්න වෙලාව නැත්තම් මේ ෆේස් මාස්ක් එක හරි විතරක් කරලා බලන්න. ගොඩක් රිසල්ට්ස් ගන්න පුළුවන් ෆේස් මාස්ක් එකක් තමයි මේ. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරා ඇති කියලා මම හිතනවා. ඉතින් thank you so much for watching my video.